ඉතින් අද මේ බස් ඩ්‍රයිවින් ශ්‍රී ලංකා කියන ගේම් ප්ලේ එකයි මොනවාරි රෙද්දා. ඉතින් මම මෙච්චර කල් ගිනාවේ නැත්තේ ගොඩක් අනේ අන්න ඒකයි. ඉතින් මෙච්චර කල් මං ගිනාවේ නැත්තේ ෆ්‍රෙන්ඩ්ස් මං තව channel එකක් කරලා තිබ්බා. ඒ channel එක ඒමම නැති වුණා. මගේම අති. මොනවද කරන්න ගිහලා ඉතින් මම මෝඩෙක් බං. වැඩක් නැහැ. මගේ channel එක නැති වුණා. ඉතින් ඒකේ වීඩියෝස් බලලා වැඩක් නැහැ. ඒ වීඩියෝස් ඔයගොල්ලෝ බලලා පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් බලන නම් බලන්න නැත්නම් ඒකත් ඕනේ නැහැ. මම ඉතින් පුළුවන් නම් ලින්ක් එක දාලා තියන්න. ඒකෙත් බස් ගේම් ගොඩක් ගෙනාවා. ඒකත් ඔයගොල්ලෝ බලලා මේකත් බලන්න. ඉතින් මේ part 6 එක මම උඩින් ටැක්ස් ටිකක් දාලා තියන්න. තේනා ෆ්‍රෙන්ඩ්ස් වැඩි පටන් ගමු ගැම්මඩම. ඉතින් මේ ඔක්කොම ලෙවල් ගෙනාවා බා. දැන් තියෙන්නේ මේක ප්ලේ කරලා එන්නම වීඩියෝ එක නතර කරනවා කියන්නේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අන්න ඒක. මම ලෙවල් එකේ ඉන්නේ පොඩ්ඩක් මං ටික ගාන්න බෑ. මේක එච්චර මට රෙකෝඩ් කරන්න බෑ. මේ කියන්නේ මගේ ෆෝන් එක කැඩිලානේ. කරන්න බෑ බා. මේ හරි අමාරුවෙන් ගන්න. දානවා කියන්නේ මේ එච්චර මං ගේන්නේ එහෙම ගොඩක්. මං ටික තමයි ගේන්නේ මේ බස් ගේම්. මේකට විතර නෙමෙයි මේකටම. මේ මං ආසයිම ටික ගා. පොඩ්ඩක් අද්දන්නත් ඕනේ ලෙවල් ගේන්න. අන්න ඒකයි. ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. බය වෙන්න එපා. ඔයගොල්ලෝ වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, අනිත් යාළුවන්ට බලන්න share පාරක් දාලා ඉතින් කමෙන්ට් කරන්න මොන ගේම් ඕනේද කියලා අනිවාර්යෙන්ම කියනවා බා. ගේන්න නැතු ඉන්නේ නෑනේ. ගේනවා. මේ ගාල්ලනේ. ගාල්ලේ ඉන්නේ ගාල්ලේ. පට්ටගාලයා මේ part 6 එක බා මං එන ගේම් එකක් ගෙනාවා ඔයගොල්ලෝ බලලා නැත්තම් මට කරන්න දෙයක් නෑ බං ඒක ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ නෙමෙයි අන්න ඒකයි ප්‍රශ්නේ මේ කොයිද බං යන්නේ මටම තේරෙන්නේ මේ කොයි යනවාද මොනා රෙද්දා මම යනවා යන්න බෑනේ බං කරන්න අමුතු තැනක ඉන්නේ බා මොකද්ද දන්නේ මේ පැත්තේ ඉන්නේ නවත්තන්න පොඩ්ඩක් බෑලා බලමු මොනවද කියලා ඉවරයි මෙතනදි මම කියන අවසානයක් නෑ මොකද්ද මේ අමුතු තැනකට ඇවිල්ලාද මොකද්ද අනේ මන්දව මම යනවා යන්න ඕ බස් එක හරි ඉතින් අදට එච්චරයි බා මං කිව්වනේ මම ලෙවල් තමයි ගේන්නේ හේනා ෆ්‍රෙන්ඩ්ස් අදට එච්චරයි මේගොල්ලෝව බස්සලා ගේම් එක ඉවරයක් කරලා එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් like කරන්න subscribe කරන්න අනිත් යාළුවන්ට බලන්න share කරලා save කරලා තියාගන්න ඕගොල්ලෝ නිතර බලන්න පුළුවන් ඉතින් එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගියා goodbye ඉන්න පොඩ්ඩක් තාම යනවනේ ආර්